ඔයාලත් එක්ක දාලා යන්නේ Photoshop සිංහලෙන් වැඩසටහනත් එක්ක. මම අද ඔයාලට කියලා දෙන්නන්නේ කොහොමද brush tool එක, black and white tool එක සහ mercury tool එක භාවිතා කරලා කොහොමද ලස්සන graphic එකක් කරගන්න කියලා. අපි මේක කරනකොට tools කිහිපයක්ම භාවිතා කරනවා. ඉස්සෙල්ලා අපි වැඩසටහන් වලදී කරේ එක tool එකක් භාවිතා කරලා graphic එකක් කරන එක. අපි දැන් කරන්න යන්නේ කොහොමද tool කිහිපයක් භාවිතා කරලා ලස්සන graphic එකක් කියලා දෙන්න කොහොමද කරන්න කියලා දෙන්න යන්නේ. මම ඒකට අවශ්‍ය වෙන පින්තූරය දැන් ඕපන් කරගන්නවා. ඒකට අපිට ඕන හොඳ resolution එකක් තියෙන picture එකක්. මම දැන් මේක crop කරගන්නවා resolution එක 300ක් තියෙන විදියට. මෙතන width එක 6ක් සහ height එක මං 4ක් තියෙන විදිහට crop කරගන්නේ. ඊට පස්සේ මම කරන්නේ මෙතන මට ඔයාලට මේ ලස්සන්ට මේක කරගන්න ඕන නිසා size එක 125ට convert කරගන්නවා. දැන් මං මේක duplicate එකක් මට අවශ්‍යයි. මම ඒකට කරන්නේ මෙතන මේ background එක උඩ right click කරලා duplicate layer කියන එකට click කරනවා. background copy කියන එකක් ඔයාලට පේනවා ඇති වැටුණා. අපි මේ background copy කියන එක දාගන්න ඕන background කියන එකට උඩින්. දැන් මම කරන්නේ මේ background copy කියන එක black and white කරගන්නවා. ඒක ඔයාලට මතක ඇති අපි image tab එකෙන් adjustment වලින් black and white කරා. මෙතන present එක default විදියටම මම තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ මට ඕන මේ ගෑනු ළමයි විතරක් RGB color කරගන්න. ඒකට මම කරන්නේ eraser tool එක භාවිතා කරලා මේ ගෑනු ළමයා උඩ erase කරනවා. ඔයාලට පේනවා ඇති දැන් මතුවෙනවා RGB color එක යට තියෙන. මේකෙදි වෙන්නේ අපි උඩින් erase කරන layer එක erase වෙලා යටින් තියෙන layer එක මතුවෙනවා. අපිට මේක යොදා ගන්න පුළුවන් ලස්සන graphic කරගන්න. මේක කරන්න ඕන ගොඩක් හිමින්. මේක සියුම් වැඩක්. දැන් මම කරන්න ඕන මට මේ වටේ බෝඩර් එකක් දා ගන්න ඕන. ඒකට මම කරන්නේ brush tool එක භාවිතා කරලා මේ වටේ බෝඩර් එකක් දා ගන්නවා. ඒකට මම මෙතන brush tool select කරලා කළු පාට බෝඩර් එකක් තමයි මට අවශ්‍ය. මම ඒ නිසා මෙතන foreground color එක කළු පාට තෝරලා මෙතන හොඳ hard එකක් තියෙන brush එකක් තෝරගන්නවා. size එක මම 48ක් තෝරලා වටින් මෙහෙම ගෙනියනවා. දැන් මට අවශ්‍යයි shape tool එක භාවිතා කරලා ලස්සන හැඩයක් මේකට දාගන්න. ඒකට මම rectangle tool එක භාවිතා කරලා මෙහෙම ගෙනියනවා. ඒක මං රතු පාට තෝරලා ඕකේ කරනවා. මෙහෙම මම වටේට දාගන්නවා බෝඩර් ටික. ඔයාලට පුළුවන් move tool එක භාවිතා කරලා මේක අවශ්‍ය තැනට දාගන්න. මට අවශ්‍ය size එක මෙතනින් මම හදා ගන්නවා. මේක තමයි අපේ අවසන් පින්තූරය.
මං හිතනවා ඔයාලා මේකෙන් යමක් ඉගෙන ගත්ත කියලා. අපිට පුළුවන් තවත් ටූල් භාවිතා කරලා මේ පින්තූර ලස්සන කරගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.